චෞතතේ අද ටිකක් අමාරු පාඩමක්. ඔයාලට මතක ඇති අවේරේ උදව්වට අරගෙන අසනීප ගැන මම කතා කරානේ. අද මීෆාසා මීෆාන්ඩු කියන එක අරගෙන ඒ අසනීප ගැන තමයි කතා කරන්න යන්නේ. ශරීරයේ කොටස් ගැන. ඔයාලට පාඩම් දෙක තුනක් මේකෙන් ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ පාඩම් කරගන්න වෙනවා. මේ ටික ගිහලා බලන්න වෙනවා. ඔයාලට මේ වැඩේ කරගන්න නම් මේවා දන්න අයට අමාරු නෑ ලේසිය. නමුත් මම එකපාර මේ මම දැන් කියන්නේ යන පාඩම ඒ කියන්නේ මම කරපු නැති පාඩමකුත් ඔයාලට දැන් තේරුම් කරනවා. මේක මං ඉදිරියේදී කරන්න අදහස් කරලා ඉන්නේ. ඉදිරියේදී කරනවා මම මේක. මිෆා ප්‍රොනෝමේ ඉන්දිරෙත්ති කියන පාඩම. ප්‍රොනෝමේ ඉන්දිරෙත්ති කියන්නේ යෝ මි තු ති විදියට මි ති ලි එන මේ ටික ඔයාලට ඉගෙන ගන්න වෙනවා. ඒ පාඩම මම ඔයාලට ඉදිරියේදී කරන්න අදහස් කරලා ඉන්නේ. කරනවා. මොකද මේ අපි අවේරේ ඉස්සරේ කරන නිසා මේ ටික ඉවර කරලා එතනට යමු අපි. ඉතින් මෙතනදී ආර්ටිකල් දෙතිරිම නැතිවි. ආර්ටිකල් ඉන්ද තිරිම නැතිවි. කියන්නේ නිශ්චිත පූර්වපද සහ අවිනිශ්චිත පූර්වපද. මේ දෙක ටික පොඩ්ඩක් පාඩම් කරගන්න වෙනවා ඔයාලට. ඊනෝමි නාමපද. ඒ ගැන පොඩ්ඩක් බලන්න දෙනවා තියෙනවා හරි. එහෙනම් අපි පාඩමට යමු. ටිකක් වුණායෙන් උනන්දුවේ බලන්න තියෙනවා. චාව් තුති චාව්. අද පාඩම ටිකක් බැලෑලු පාඩම. හරි. අවේරේ උදවට අරගෙන මේ ඕමාල් දිතේස්තා මගේ ඔළුව රිදෙනවා, ඕමාල් දිපාංචා මගේ වට රිදෙනවා, ඕමාල් දිගෝලා මගේ උගුර රිදෙනවා කියලා අපි කිව්වා. කලින් සති කලින් කරපු පාඩමේ. ඒකේ දෙවෙනි කොටස තමයි අද. මේක ටිකක් බැලෑලු අමාරු පාඩමක්. නමුත් ඔයාලා ඒ පාඩමට යන්න නම් ඊනෝමි ගැන ටිකක් කොළුවේ තියෙන්න ඕන. නාමපද ගැන ටිකක් පොඩි දැනුමක් තියෙන්න ඕන. ඔයාලා ඊනෝමි පාඩමට ගිහලා පොඩ්ඩක් බලන්න මේක. ඒ වගේම ආර්ටිකල් දෙතරිම නැති සහ ඉන්ද තෙරිම නැති නිශ්චිත පූර්වපද සහ අවිනිශ්චිත පූර්වපද කියන ඒ පාඩම් දෙකත් බලන්න වෙනවා මේකට මේ වැඩේ කරගන්න. හරි මම ටික අලුත් ළමයෙකුට තේරුම් ගන්න මෙන්න මේ විදිහට බලන්න. මේක කියෝවට තේරුම් කරන්න බලන්න. ඔයාලා ගිහලා බලන්න ඉගෙන ගන්න තමයි තියෙන්නේ. එතකොට මේක ලේසි වෙනවා මේ වැඩේ. අපි නහපදයක් ගත්තා. ඉතාලි භාෂාවේ හරි අපි බලමු නාමපද කියන්නේ මොකක්ද කියලා. නාමපද. අපි සත්ව නාම ගන්න පුළුවන්. සත්තු ගැන කතා සත්තු නාම, ද්‍රව්‍ය නාම, දේවල් එක එක දේවල් මොනවාරි කවල පෑන් පොත් පැන්සල් ගන්න පුළුවන්. පුද්ගල නාම අම්මා තාත්තා අක්කා අයියා නංගි නැත්නම් මාව ඔය ඔක්කොම ගන්න පුළුවන්. හරි පුද්ගල නාම. ස්ථාන නාම මේ ගයක් ගන්න පුළුවන්, තැනක් ගන්න පුළුවන්. හරි මේ වගේ දේවල්. ඒවල මේ අතරේ එකකට තමයි ඉතින් අපි නාමපදයක් කියන්නේ මේ අතර එකක් නේ. මේ හරි. ඒතර මේ ඉතාලි භාෂාවේ නාමපද අපිට ලේසි කරලා තියෙනවා. නාමපදයේ කෙරවලට අකුරේ. හරි. ওই නාමපද අවසන් වෙන්නේ බලන්න මේ අවසාන අකුර නාමපදයක් ගත්තා. ඕ අකුරේ අවසන් වෙනවා පුරුෂ ලිංග නාමපද. හරි. ඔකුල අවසන් වෙනවා පුරුෂ ලිංග නාමපද. හැබැයි 95%ක්ම මේගොල්ලෝ කියන මම කියලා දීලා මේ වෙනකම කිව්විත් ඒ විදිහට තමයි 95%ක් තමයි පුරුෂ ලිංග නාමපද ඕකුරේ අවසන් වෙන්නේ. ආකුරේ අවසන් වෙනවා ස්ත්‍රී ලිංග නාමපද 95%. ඒ අකුරේ අවසන් වෙනවා 95%ක්ම ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග ගැන දෙකේ එකකට වෙන්නවා. ඒකත් ඔලුවට ගන්න තියෙන්නේ. අපිට ලේසි කරලා තියෙනවා කියන්නේ මේ වවර් සකුරු පහේ එකකින් තමයි මේ නාමපදයක් අවසන් වෙන්නේ. අපිට ලේසි ඒකට නේ. මේ වැඩේ කරගන්න ලේසි. මතක තියාගන්නත් ලේසි. ඒකට මේක දෙකමට හරි ඒ කියන්නේ අපි ඔයාලට වවර් සකුරක් නැතුව කොන්සොනන්ට් අකුරගේ අවසන් වෙලා තියෙනවා නම් ඒක මේ රටට පිටරටක ඇතුළු වෙනත් රටක ඇතුළු වෙච්ච එකක් කියලා තමයි
මෙයාලා කියන්නේ. හරි? ඒ නිසා ඒකත් ඔලුවට ගන්න තියෙනවා. බලන්න ඕවකුරේ අවසරේන 95%ක්ම පුරුෂ ලිංග කිව්වනේ. ඒක බහු කරනකොට ඕවකුරේ අවසරේන 95%ක්ම පුරුෂ ලිංග, ආගුරේ අවසරේ ස්ත්‍රී ලිංගික, ඒ අගුරේ ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග ගැන දෙකටම වැටෙනවා. ඕවකුරේ අවසරේන නාමපද බහු කරනකොට ඊ අකුරේ අවසරේ. ඒ කියන්නේ අයි අකුරේ. හරි? ඕවකුරේ අවසරේ නාමපද බහු වෙනකොට ඊ අකුරේ අවසරේ. ආගුරේ අවසරේ නාමපද බහු වෙනකොට ඒ අකුරේ අවසරේ. ඒ අකුරේ අවසරේ නාමපද බහු වෙනකොට ඊ අකුරේ අවසර වෙනවා. ඒ වගේම දැන් මේ පාඩමේදී ඔයාලට ඕ අකුරෙන් අවසන් වෙන නාමපද කිව්වා වගේම බහු වෙනකොට ඒ දැන් ඕ අකුරෙන් අවසන් වෙන නාමපද 95 පුරුෂ ලිංග කිව්වනේ. ඒතර ආ අකුරෙන් අවසන් වෙන ස්ත්‍රී ලිංග කිව්වා. ඕ අකුරෙන් අවසන් වෙන නාමපද ඒක වචන ගත්තම ඒක බහු වෙන සමහරට ස්ත්‍රී ලිංග නාමපද වලින් බහු වෙන්නත් පුළුවන්. පුරුෂ ස්ත්‍රී ලිංග ඒක වචනයෙන් බහු වෙනකොට පුරුෂ ලිංග විදිහට බහු වෙන්නත් පුළුවන්. ඒක මේ පාඩමේ තුල තියෙනවා. ඒක ටිකක් පරිස්සමෙන් ඉගෙන ගන්න ඕන. හරි? ඒ වගේම ආර්ටිකල්. ආර්ටිකල් දෙතර බෙදතිවි. ආර්ටිකල් දෙතර බෙදතිවි කියන්නේ ස්ථිර පූර්ව පද. ඒ කියන්නේ නිශ්චිත පූර්ව පදයක්. ඒක අපි ද කියලා අදහස් කරන්නේ. ඉංග්‍රීසි වල ද. හරි? එතකොට මේකෙදී ස්ත්‍රීලිංග නාම පදයකට පූර්ව පදේ ලා දාන්නේ. බහු වෙනකොට ඒක ලේ වෙනවා. ලා එක ලේ වෙනවා. පුරුෂ ලිංග නාම පදයකට ඉල් දාන්නේ. ඉල් එක බහු වෙනකොට ඊ වෙනවා. එල් ඕ ඒ කියන්නේ හරි ලෝ දාමු. ලෝ එක අපේ පූර්ව පදයක වශයෙන් දාන්නේ S අකුර Q ඒ කියන්නේ S අකුර ධන කොන්සෝනන්ට් අකුරක් එනවා නම් SP ST SB වගේ ඒ අකුර මම දාන්න බේකෝ. ඔන්න බලන්න. ඒකක් Y අකුරේ පටන් ආරම්භක අකුර Y අකුරේ. ඒ වෙනත්නම් මේ GN SB හරි ඒ වගේ දැන් අපි මේ කියපු ටිකේ එනවා නම් පටන් ගන්නවන නාමපදයක් ලෝ එන්න එකට. ඒ වගේම L එක ඇවිල්ලා උඩින් කමාවක් ඇවිල්ලා එන්නේ L අකුර ඇවිල්ලා උඩින් කමාවක් එනවා. ඒ කමාවක් එනවා කියන්නේ වවර්ෂ අකුරේ පටන් ගන්න නාමපදයකට. වවර්ෂ අකුරේ පටන් ගන්න නාමපදයකට. දැන් ලෝ එකේ බහු එක GLE ලී. GLE ලී. හරි? L කමාවක් ඇවිල්ලා වවර්ෂ අකුරේ පටන් ගන්න ඒවට තමයි L එක ඇවිල්ලා කමාවක් එන්නේ. ඩි කමාවක් එන්නේ. ඒකේ බහු එක ඒකත් GLI ලීමයි. ලී. හැබැයි L අකුර ඇවිල්ලා වවර්ෂ අකුරේ පටන් ගන්න ස්ත්‍රීලිංග නාම පදයකට අර උඩින් අපි ලා එක ලේ වුණා වගේ මේකේ ස්ත්‍රීලිංග නාම පදයකට දාන්නේ ලේමයි. ඒකත් පොඩ්ඩ ඔලුවට ගන්න තියෙනවා. හරි. ඒ පූර්ව පද. හරි. ආර්ථික වල ඉන්න දෙරිබෙර තියෙවි. ආර්ථික වල ඉන්න දෙරිබෙර තියෙවි කියන්නේ අපි සයන් දාන්නේ කලින් කරේ ද කියන එක. ඒ සයන් එකට මේ විදිහටම ඌල පූර්ව පදේ ඌල දානවා. අවිනිශ්චිත පූර්ව පද ඌල දානවා එකක් කියද්දී පෑනක් පොතක් පැන්සලක් කියද්දී ඌල දානවා. අරක අපි කරේ පෑන පොත පැන්සල කියද්දී ද දානවා වගේ මේක පෑන පොත පැන්සලක් විදිහට කියද්දී මේ ඌල කියන්නේ ස්ත්‍රීලිංග නාම පද වලට ඌල දානවා. පුරුෂ ලිංග නාම පද වලට උන් දානවා. ස්ත්‍රීලිංග නාම පද වවර්ෂ අකුරේ පටන් ගන්න නාම පද වලටත් ස්ත්‍රීලිංග නාම පද වවර්ෂ අකුරේ පටන් ගන්න ඒකටත් උන්මයි දාන්නේ උඩින් කමාවක් එනවා. ඌල කියන්නේ S අකුර අර කලින් ලෝ දැම්මා වගේ SB ST SP Y Z අකුරේ පටන් ගන්න නාම පද වලට GN ඌල දාන්න. මේ මේකේ අදහස් කරන්නේ එකක් කියන අදහස. අරක
මේක පෑනක් කියන අදහස පොතක් පැන්සලක් කියලා කියන්නේ මේකෙන් දානවා. අනිතකුල ඉන්න තිරිවිලා තියෙන්නේ නවිරිෂ්ඨ පුරපද පෑන පොත පැන්සල කියනවා කියන්නේ ද කියන අදහස වෙනුවට ඔය ලා ලෝ ඉල් කියන ඒවා දාන එක ඔළුවට ගන්න තියෙනවා. එතකොට මේ පාඩම් තුනව බලන්න. විලෝමි නවපද විරිෂ්ඨ පුරපද සහ විරිෂ්ඨ පුරපද කියන මේ පාඩම් තුන බලන්න. මෙන්න මේ අපි දැන් කරන්නේ යන පාඩමට මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම කිව්වා වගේ ස්ත්‍රීලිංග නාමපදයක් අවසර වෙනකොට බහුව වෙනකොට පුරුෂ ලිංග විදිහට බහුව වෙනත් පුළුවන්. පුරුෂ ලිංග නාමපදයක් බහුව වෙනකොට ස්ත්‍රී නාමපදයක් විදිහට බහුව වෙනත් පුළුවන්. ඒක වේගී මේ පාඩමේදී බලා ගන්න පුළුවන් ඔයාලට. අමාරුයි ටිකක්. කල්පනාවෙන් ඉගෙන ගන්න තියෙනවා. හරි අපි බිෆා මාල කියද්දී එකකට කියනවා. අපේ ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, අත් දෙකක් තියෙනවා. බිෆා මාල. එතකොට බිෆා මාල කියන එකට බිෆාන මාල කියද්දී දෙකටම දෙකම රිදෙනවා කියලා කියන්නේ. බිෆාන මාල කියලා දෙකම රිදෙනවා කියලා. හරි අපි ඒක ටිකක් බලමු. ඒක දැන් අපි හිතමුකෝ බඩ රිදෙනවා කියලා. බඩ රිදෙනවා කියන්නේ බිෆා මාලේ ලෝ වල බලන්න ST එකේ දෙවිලා තියෙන ස්තෝමකෝ ST එකේ වෙලා තියෙන්නේ ස්තෝමකෝ STSB කියලාවත් ලෝ දාන්න කියලා. හරි බිෆා මාලේ ලෝ ස්තෝමකෝ මගේ බඩ රිදෙනවා. බිෆා මාලේ අරක අපි එදා කරේ ඕ මාල්දි දාලා කිව්වේ. මාල්දි එතකොට මේ මොනවාද පූරපදි දෙන්නේ නැහැ මතකද ඔයාලට? ආයෙකත් ගිහලා බලන්න ගිය සතියේ කරපු පාඩම. හරිද? බීෆා මාලේ. ඉතින් බීෆා මාලේ කරන්න කලින් ඒකත් පොඩි කතාවක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් මම දෙන්නම්. මෙන්න මේක ඔයාලට මම මේ පාඩම කරලා නැහැ. හරි? මේකේ ප්‍රොනෝමි ඉන්දිරිත්ති කියලා පාඩමක් තියෙනවා. ප්‍රොනෝමි ඉන්දිරිත්ති. ප්‍රොනෝමි ඉන්දිරිත්ති. ප්‍රොනෝමි ඉන්දිරිත්ති. හරි? එතකොට බී කියන්නේ මේ කියන එකයි මට කියන එකයි. මට දෙන්න මට දෙන්න මම දෙන්න ඔයාට මම දවස් දෙකෙන් දෙන්න මට ඔයා පෑනක් දෙන්න පොතක් දෙන්න මම දවස් අපි කියන්නේ මට දෙන්න බීදායි ඇයිලා ඇති තිදෝ මම උඹට දෙන්න. හරි බලමු. එතකොට මෙතනදී පුද්ගලයන් අපේ මේ විදිහට කැඩලා යුතු ලුයිලේ ඒ එකෙන් එක අපි ගමු බී මට තේ නුඹට ලී GLI ලී ඔහුට ලේ ඇයට ලේ ලෙයි නෙවෙයි ලේ මේ ලේලා දෙන්නෙක් ඉන්නවා. එක ලේ කෙනෙක් ඔබ කියන අදහස පිරිමි කෙනෙක්ටත් පුළුවන් ගෑනු කෙනෙක් වෙන්නත් පුළුවන් ඔබ කියන අදහස. කලින් කිඹුලේ ඇවිල්ලා ඇය කියන එකයි චී අපිට වේ නුඹලාට නැත්නම් ඔයාලට ලී ආය තව ලී කෙනෙක් කෙනා ලෝර කෙනෙක් කෙනා ලී GLI ඒත් ඔවුන්ට කියන අදහස ගන්න. මේ තිලිල්ලේ ලේ චිවිලි. හරි? ඒතර මේ ටික අවශ්‍ය වෙනවා මේ වැඩේ කරන්න. ඇයි මට රිදෙනවා කියද්දි බීෆා මාලේ. බීෆා මාලේ කියලා ලොරෙක්කියෝ මගේ කන රිදෙනවා. හරි? මගේ කන රිදෙනවා. එතකොට තිෆා මාලේ දාලා ඒක කියන්න පුළුවන්. කැමති දෙයක් කියනවා. ලිෆා මාලේ ලේෆා මාලේ චීෆා මාලේ වීෆා මාලේ ලීෆා මාලේ. හරි? එතන බව් කරනකොට බීෆාන්ඩ මාලේ තිෆාන්ඩ මාලේ ලිෆාන්ඩ මාලේ ලේෆාන්ඩ මාලේ ලේෆාන්ඩ මාලේ චීෆාන්ඩ මාලේ වීෆාන්ඩ මාලේ ලීෆාන්ඩ මාලේ. බව් කරලා කියනෝනේ දෙකම රිදෙනවා. දෙකක් රිදෙනවා කකුල් අරේ. එතනට යන්න අපි මෙන්න මේකත් මේ ටික අපි කියවලා බලමු. කියමු. හරි. අපි කඩකට කියනවා ලොරෙක්කියෝ කියලා. ලොරෙක්කියෝ ඉස්සරහට පූර්ව පදේ එල් අකුර දාලා කමාව දාලා ලොරෙක්කියෝ
ඒකේ බහුව එක ලොරෙක්කියේ. බලන්න මේක මම ඔයාලට කිව්වේ මෙන්න මේක. ලොරෙක්කිය කියන පුරුෂ ලිංගික වචනේ. ඒක බහුව වෙනකොට ලොරෙක්කිය ලේ ඔරෙක්කිය වෙලා තියෙනවා. එතකොට ස්ත්‍රී ලිංගික බහුව වෙලා තියෙනවා. ලාමාණු අත ලමාණු අත බහුව වෙනකොට ලේ මාඩි වෙලා තියෙනවා. මේක ටිකක් ඔලුවට ගන්න. ඉල් බ්‍රාච්චෝ ඒකත් අත තමයි කියන්නේ. මම පෙන්නන කොතනද කොතනද මේ වේදක වෙනස් වෙන්නේ කියලා. ඉල් බ්‍රාච්චෝ ලේ බ්‍රාච්චා ලේ බ්‍රාච්චා ඉල් බ්‍රාච්චෝ ලේ බ්‍රාච්චා ඉල් බ්‍රාච්චෝ කියන පුරුෂ ලිංග වෙලා තියෙනවා. ඒක බහුව වෙනකොට ලේ බ්‍රාච්චා වෙලා තියෙනවා. ඉල් දීතෝ ඇගිල්ල ලේ දීත ඇගිලි. ඉල් ජිනොක්කියෝ දඩිස්ස ලේ ජිනොක්කියා දඩිස් කියන අදහස. ඉල් ලාබ්‍රා ලාබ්‍රෝ ඉල් ලාබ්‍රෝ තොල ලේ ලාබ්‍රා තොල් කියන අදහස ගන්නවා. හරි? එතකොට මෙන්න මේවා තමයි ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඒක ඔයාලා පොඩ්ඩක් බලන්න මම කිව්වා වගේ අර මම මේක කියන්න උත්සාහ කරේ ඔයාලට මේ අපිට මේ ටික මේ වර්ධිත තැන් පොඩ්ඩක් අල්ල ගන්න ඕන නිසා. හරි අපි බලමු එකිනෙක අරගෙන දැන් අපි එකක් කියාගෙන යනවා මෙන්න මෙතන රිදෙනවා අතන රිදෙනවා කියලා ඒක බව් කරනකොට ඒකත් අපි කියමු. හරි. බිෆාමාලේ මම ටිකක් කියාගෙන යනවා. ඔයාලා එක ඔලුවට ගන්න තියෙන බලන්න. බිෆාමාලේ lo stomaco මගේ බඩ රිදෙනවා. බිෆාමාලේ la testa මගේ ඔළුව රිදෙනවා. බිෆාමාලේ la schiena මගේ කොන්ද රිදෙනවා. බිෆාමාලේ la gola මගේ උගුර රිදෙනවා. බිෆාමාලේ la pancia මගේ බඩ රිදෙනවා. බිෆාමාලේ l'orecchio කියන්නේ කන මගේ කන රිදෙනවා. බිෆාමාලේ l'occhio එකත් එක හැකට අපි S2ක් තියෙන එකේ එක හැක් රිදෙනවා නම් බිෆාමාලේ l'occhio කියලා පෙන්නන්න පුළුවන් අපේ රිදෙන බිෆාමාලේ la mano මගේ අත රිදෙනවා. බිෆාමාලේ il braccio ඒකත් අතම තමයි. බිෆාමාලේ il ginocchio බලන්න මම මේ දාන්නම ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න ඕනවට අතේ කොයි කොටසද කියන එක ඒකත් පොඩ්ඩක් ඔලුවට ගන්න තියෙන්නේ. හරි. එතකොට බීෆා කියලා කිව්වා ඔයාලට තීෆා දාන්න පුළුවන්. ලීෆා දාන්න පුළුවන්. ඌට රිදෙනවා, ඇයට රිදෙනවා, ඔබට රිදෙනවා කියලා ඔයාලට ඒක අර මම දාපු ප්‍රොනොමි ඉන්දිරෙත් එක අරගෙන ඔයාලට ඒ වැඩේ කරගන්න පුළුවන්. හරි. බීෆාමාලේ ලොරෙක්කියෝ කියලා කිව්වනේ. එතකොට බීෆානමාලේ බලන්න බීෆානමාලේ ලේ ඔරෙක්කියේ biffarlo le orecchie. Biffa male la mano. Biffarlo male le mani. මගේ අත රිදෙනවා මගේ අත් රිදෙනවා. Biffa male il braccio. මගේ ඒකත් අතමයි රිදෙන්නේ ඒකත් අදස් කරන තමයි. මේ වෙරික්කටු හරි ඔයාලා දාන විදිහට බලන්න. වෙරික්කටු උඩ ඒ කොටසට අපි කියන්නේ braccio කියලා ඔයාලා කියන්නේ. il braccio. Biffarlo male le braccia. බව් වෙනවනේ braccia වල අත් දෙකම රිදෙනවා කියලා. Biffa male il dito. මගේ ඇඟිල්ලක් රිදෙනවා. ඇඟිල්ල රිදෙනවා. ඇඟිල්ලක් නෙවෙයි ඇඟිල්ල ඇවිල්ලා තියෙන ද කියන අදහසනේ. Biffa male il dito. Biffarlo male le dita. ඇඟිල්ල රිදෙනවා. Biffa male il ginocchio. මගේ දඩිස්ස රිදෙනවා. Biffarlo male le ginocchia. මගේ දරිස් ඒ කියන්නේ දරිස් දෙකම රිදෙනවා කියන එක. Biffa male il labbro. තොල එක තොලක් තොල් දෙකක් තියෙනවනේ. Biffa male il labbro. Biffarlo male le labbra. තේරුණාද? මෙන්න මේ ටික පොඩ්ඩක් ඔයාලා ඔලුවට ගන්න. එකක් රිදෙනවා නම් බීෆා දාන්න.
දෙකම රිදෙනවා නම් මේ පාඩ දාන්න තියෙන. හරි? ඉතින් ඒ වගේ ඔයාලට තියෙන්නේ තව කැමති විදිහකට ඔයාලට වැඩේ කරගන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි නැවත අලුත් පාඩමක් හම්බෙමු. ඔයාලට පුළුවන් මේ අපේ ශරීරයේ තියෙන කොටස් ටික පාඩම් කරගෙන එකකට නම් බීපා දාන්න, දෙකට නම් බීපාන්න දාන්න. එහෙම නැත්නම් ඕමාල්දි එකේ ඕමාල්දි අවේරේ යන අවේරේ ඒ කැමති විදිහට ඒ පාඩම් දෙක පොඩ්ඩක් කරපු පාඩම් දෙක අවේරේ සහ පාරේ උදවට අර කරපු පාඩම් දෙක පුළුවන් තරම් පාඩම් කරගෙන ඔයාලට කැමති එක භාවිතා කරගන්න තියෙනවා. භාවිතා කරලා වැඩේ කරගන්න තියෙනවා. බලන්න මේ චිත්‍රයේදී මම ඔයාලට පෙන්වන්න කියලා කිව්වා මේ අතක් ඇඳලා තියෙනවා බලන්න. ඒක වෙනස් වෙලා තියෙන තැන වෙනස් කරලා තියෙන තැන ඒ කියන්නේ බෙදලා තියෙනවා. ඉල් පෝල්ස් එක ගාවින් ඉල් බ්‍රාචෝ ලාමාන කෙනෙක්. මේ අතේ තමයි ඇඟිලි තියෙන්නේ. ඒ බ්‍රාච් එක උඩ කොටස පේන. හරි ඒ දෙක ඔයාලා තේරුම් ගන්න. පුරුෂලිංග නාපද වලට SPST මේ යටින් දාලා තියෙන පොඩ බලන්න. පුරුෂලිංග නාපද වලට විතරයි ලෝසා ඌණ වෙන්නේ. ඒක ඔලුවට ගන්න. මේක මේ ආර්ටිකල් 2 3 නැති තියෙන ඔයාලට බලන්න පුළුවන්. ගිහලා බලනවා ආර්ටිකල් 2 3 නැති සයින් 2 3 නැතිවි. පූර්වපද පාඩම් වලදී ඒ දෙක බලනවා කියන්නේ ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. ඒක ලාසා ඌණ දාලා තියෙනවා නේ. මේ අකුරු වලින් එන ස්ත්‍රීලිංග නාපද වලට ලාසා ඌණ දාන්න එහෙම නැතුව SPST මේවා වයි කියලා ලෝල් ඌණ දාන්න හදන්න එපා. හරි? මේ ස්ත්‍රීලිංග නාපද වලට විතරයි ස්ත්‍රීලිංග නාපද වලට ලාසා ඌණ දාලා වැඩේ කරගන්න තියෙන්නේ. ලෝලා කියන එක ආර්ටිකල් 2 3 නැතිවි කියන්නේ ද කියන අදහස ගන්න. ඌණ කියන එක සායෙන් දාන්න අපි. එකක් කියන එක පෑනක් පොතක් අරක පෑන පොත කියනවා වගේ. ඒ නිසා පොඩ්ඩක් එක තේරුම් ගන්න තියෙනවා. හරි එහෙනම් අපි නැවත අලුත් පාඩමක් හම්බෙමු. ලස්සන පාඩමක් හම්බෙමු. ඔයාලට කිව්වා ජෙරිද්දේ කරනවා කියලා. හරි මම ජෙරිද්දේ කරන්න ලබන සතියේ. එතන ටිකක් ඉවසගෙන ඉන්න ඕන. එහෙනම් චාෝ චාෝ තේ